එද මහත්තයා මේ කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. එයාට টয়ලට් යනකොට ලේ යනවලු. එයා දන්නේ නැහැ ඒක ඇයි එහෙම වෙන්නේ කියලා. එතකොට එයාට සාමාන්‍ය විදිහට টয়ලට් යනවලු. හැබැයි ලේත් එක්ක තමයි යන්නේ කියලා කියනවා. බඩත් ටිකක් රිදෙනවලු. මෙයා අහනවා මේ රෝගී තත්ත්වය අර්ශස්ද එහෙම නැත්නම් වෙන මොකක්ද රෝගී තත්ත්වයක්ද කියලා. ඔයකට කියන්නේ රක්තාර්ශස් කියලා. ලේ අර්ශස් වලින් ලේ පිට මල එක්ක ලේ පිටවීම. ඉතින් බඩවැල ඇතුලේ ගෙඩි පුපුරලා ඒ මාර්ගෙන් ලේ පිට වෙන්නේ. උෂ්ණාධික ආහාර ගැනීම හොඳ නැහැ. පව් කාලෙකදී ගුදබ්දංශ කියන්නේ කාලමගේ පාත් වෙලා ඇතුල් වෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙනවා. ගෙඩි එළියට එනවා. ඉතින් බඩවැල ඇතුලේ ගෙඩි පුපුරලා තමයි ලේ එන්නේ. උෂ්ණාධික ආහාර කාපුවාම වැඩි. සමහරව හිතනවා ලේ පිට වෙනකොට මේක මේ පිළිකාවක්ද දන්නේ නැහැ කියලා. නෑ. ඒක සහජාත. දෙමව්පියන්ගෙන් පරම්පරාවටත් එනවා. උෂ්ණාධික ආහාර වලිනුත් එනවා. අධික ඇල්කොහොල් පාවිච්චියෙනුත් වෙනවා. ඒ වගේ දේවල් තමයි වෙන්නේ. ඒක මේ ආයුර්වේද බෙහෙත් තියනද නැත්නම් ඔපරේෂන් එකකට යන්න? ඔපරේෂන් කළොත් වෙන්නේ බඩවැල් කාලමග බඩවැල ඊයින් වෙනවා. ඊට වැඩි හොඳයි ආයුර්වේද බෙහෙත් මාර්ගයකින්. හැබැයි ටිකක් ප්‍රමාදයි. නමුත් ඒව නිට්ටාවට වාගෙම සනීප කරගන්න පුළුවන් පාවිච්චිය හොඳයි. දොස් වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් ඒවා බලලා ඒ විදිහට ප්‍රතිකාර කරන්න ඕනේ. උදේට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා නම් රුපියල් 5000 හෝ 5000ට වැඩියෙන් ගන්න ඕනම නිෂ්පාදනයකට ඔය ලංකාවේ කොහේ හිටියත් ඩිලිවරි ෆ්‍රී.